තමයි ඇපල් සයිඩර් වර්ග 3ක් තියෙනවා. දැන් ඔයාලට පේන්නේ නැති මම මේ වර්ග 3න් ඇත්තටම ඔරිජිනල් එක කොහමද හොයාගන්නේ කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ වර්ග 3 එකක් ඔරිජිනල් දෙකක් ෆේක්. එතකොට ෆේක් වර්ග දෙකක් මෙතන තියෙනවා. ඉතින් ඔන්න බලන්න තුනේම ඇපල් ගෙඩි තුන බලන්න. වම් පැත්තේ තියෙන ඔරිජිනල් එක ඊළඟ දෙකම ෆේක් දෙකක්. බලන්න ඇපල් ගෙඩි තුනේම වෙනසක් තියෙනවා. ඇපල් ගෙඩි තුනේ වෙනස එකක් තමයි හොයාගන්න පුළුවන්. ඒක අර දැකපු කෙනෙක්ට අඳුර ගන්න පුළුවන් වෙනසක්. බලන්න ලස්සන ඇපල් ගෙඩියක් තියෙනවා වම් පැත්තේ. ඒ කියන්නේ ඔරිජිනල් එකේ අනිත් දෙකේ ඒ තරම් ලස්සන දෙක ඇපල් ගෙඩියක් නෙමෙයි තියෙන්නේ. ඊට අමතරව බලන්න ඊළඟ පැත්ත හරවපුවාම ඊළඟ පැත්ත හරවපුවාම ලේබල් එක ඔයාලට ලේබල් එකේ වෙනස්කම් තුන් විදිහකට තමයි තියෙන්නේ. අර යටින් වරින් මාක් එකක් දාලා තියෙන එන්නේ දැන් තියෙන නෝටිස් එකත් වෙනස්. ඔන්න බලන්න. ඔන්න බලන්න ඊළඟේ සම්පූර්ණ වෙනස් කතන්දරයක් තමයි ඒකේ තියෙන්නේ. ඒක ගබඩා කරලා තියන්න ඕන හැටි තමයි ඒකේ තියෙන්නේ. ඔන්න බලන්න ඊළඟ පැත්ත. ඊළඟ පැත්ත තමයි මෙතන විශේෂ පැත්ත. ඒකේ තියෙන අන්තර්ගතයන් සඳහන් වෙන පැත්තනේ. අන්තර්ගතයන් සඳහන් වෙන පැත්තේ ඔන්න බලන්න. පළවෙනිම ඔරිජිනල් එකේ තියෙනවා එතනම පල්ලෙහෙන් එක්ස්පයරි ඩේට් එක තමයි චූටියට ගහලා. එක්ස්පයරි ඩේට් එක තියන චූටියට ගහලා. ඊළඟේ ලොකු වගුවක් තියෙනවා. එතන යටින් ලොකු එක්ස්පයරි ඩේට් එක ගහලා තියෙනවා. මේකේ වගුවේ යට එක්ස්පයරි ඩේට් එකක් ඇත්තෙම නැහැ. එතකොට බලන්න අරක එක්ස්පයරි ඩේට් එක තියෙන්නේ කොයිද කියලා බලමු. එක්ස්පයරි ඩේට් තිබ්බ නැති එකේ එක්ස්පයරි ඩේට් එක තියෙන්නේ ඔන්න ඔය අඩියේ. ඔන්න බලන්න. දැන් මේ දෙකේම කිසිම සඳහනක් නැහැ. මේ ඔරිජිනල් එක තමයි හැම වෙලේම වම් පැත්තෙන් තියෙන්නේ. කිසිම සඳහනක් නැහැ. මෙන්න තියෙන එක්ස්පයරි ඩේට් එක. එතකොට ඒ ෆේක් එක. හොඳට මතක තියාගන්න වම් පැත්තේ තමයි ඔරිජිනල් එක හැම වෙලේම තියෙන්නේ. ඔන්න බලන්න ඉස්සරහා මුඩියෙත් වෙනස්කම් තියෙනවා. මුඩියේ අර සීල් එක වෙනස්. සීල් එක දැක්කොත් අඳුර ගන්න පුළුවන්. මේක අර නිතර දකින්න කෙනෙක්ට අඳුර ගන්න පුළුවන්. නමුත් ඔයා මේක එකපාරක් ගන්න කෙනෙක් නම් ඔයාට මේක කොහොමවත් අඳුර ගන්න බෑ. ඉතින් ඒ නිසා දැන් මේක මම උනත් හදිස්සියේ එකක් විතරක් දැක්කොත් පැටලෙන්න පුළුවන්. අපිට උනත් පැටලෙන්න පුළුවන්. අපි අර හොයලා බලලා කම්පැනියම මේ ප්‍රොඩක්ට් එක ගත්තේ නැත්නම් අනිවාර්යෙන් අපි රැවටෙනවා ෂුවර්. ඉතින් ඔරිජිනල් මේක අපි ගාව තියෙනවාට ඕනනම් ගන්න පුළුවන්. ඉතින් ඔරිජිනල් මේක මිලදී ගන්න ඔයාලට කරන් තියෙන්නේ ඔයාගේ නමයි ඇඩ්‍රස් එකයි වැඩ කරන ඒ කියන්නේ නෝමල් කෝල් කරන්න පුළුවන් ෆෝන් නම්බර් එක අපි WhatsApp කරන් තියෙන්නේ අපිට පුළුවන් කුරියර් එකෙන් දාලා වාට එවන්න.